99 කණ්ඩායම පිතිකරුවන් සූදානම් අංක 9 සූදානම් පන්දු යෑම සඳහා අංක 1 ක්‍රීඩක 2009 ක්‍රීඩක සූදානම් විනිසුරු සංඥා කරනවා ක්‍රීඩා පිටිය සූදානම් පන්දු යෑමට අංක 1 ක්‍රීඩක සබීර් ක්‍රීඩකයා අනු නම කණ්ඩායමේ පිතිකරු සූදානම් අංකයේ ක්‍රීඩකයා දිව යනවා පළමු පන්දු යෑම සඳහා පළමු ඕවරේ සාර්ථක වෙන්නේ සාර්ථක පන්දුවක් ලකුණක් සඳහා ප්‍රතිමාරු කරන ක්‍රීඩක අංක 9 ක්‍රීඩකයා ලකුණු 1.99 කණ්ඩායම සාර්ථක සංවිධානය ඒ වගේම සංවිධාන ශක්තියක් වූ අනුග්‍රහයෙන් අපි නැවත නැවත මතක් කරන්න ඕනේ ඔවුන්ගේ අනුග්‍රහ ශක්තියෙන් සාර්ථක කරගන්න වසර පුරා තුන්වන වසරත් ඔවුන්ගේ දායකත්වය ලබා දෙනවා. ඔවුන්ට නැවත නැවතත් අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඔවුන්ගේ මා හැකි ඔවුන්ගේ අනුග්‍රහය. මම හිතන්නේ පන්දුව පිටින් පිටපතුව පන්දුවක් ලකුණු ලබා ගන්න අවස්ථාවක් නැහැ. පළවෙනි ඕවරේ දෙවන පන්දුව යවුවා. අංක 1 ක්‍රීඩක සබීර්. පිතිකරු සූදානම්. අංක 1 ක්‍රීඩකයා සූදානම් නැවත පන්දු යෑම සඳහා දෙවියනවා පන්දු යෑම සඳහා නැවතත් පිතිකරු අසාර්ථක වෙනවා මම හිතන්නේ එතරම් සාර්ථක පන්දුවක් නෙමෙයි ලකුණ ලබා ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ පිතිකරුවන්ට ලකුණු 1යි පළවෙනි පන්දුවේ මම හිතන හතරවෙනි පළවෙනි ඕවරේ හතරවෙනි පන්දුව යම් නිසා සූදානම් වෙනවා අංක 1 සබීර් ක්‍රීඩකයා පිතිකරු සූදානම් පිටිය සූදානම් බයි ඉහළින්ම ඇදී යනවා මම හිතන්නේ පන්දු යවූ ක්‍රීඩක අංක 1 ක්‍රීඩකයා සාර්ථක ලෙස රැක ගන්නවා මේ පන්දුව දැවී යනවා අංක 9 ක්‍රීඩකයා මම හිතන්නේ දැවී යනවා 99 කණ්ඩායමේ පළවෙනි විකටුව දැවී යනවා ලකුණු පූර්ව ලකුණු 1යි පළවෙනි ඕවර අවසන් වෙනවා දෙවෙනි ඕවර ආරම්භය සඳහා සූදානම් පිටිය නැවතත් මේ විශේෂ දිවනේ නිවේදනය මෙම ක්‍රීඩා පිටිය තුල දුම්පානය බුලත් විට කෑම සම්පූර්ණයෙන් අයින් කරගන්න මම හිතන්නේ ඒක ක්‍රීඩාවටත් මේ සිටින සියලු දෙනාට මේක අහිත කර දෙයක්. ඒ වගේම විශේෂ ඉල්ලීමක් ග්‍රවුන්ඩ් එක පුරාම බලන්න ප්ලාස්ටික් බෝතල් ප්ලාස්ටික් කප් තම කන බොන දේවල් බෑග් ඒ සියල්ල එකතු කරන්න මම හිතන්නේ ඒක තැනකට අපගේ හොඳ ගුණාංගයක් ඒක පෙන්වන්න ඕනේ. ඒකේ හොඳ නම ඉන්න ඕනේ අපේ පාසලට. ඒ නිසා ඒක අනිත් පැත්තත් පාසලට එන්න පුළුවන්. ඒ නිසා ඔය ඉවතල දාලා තියෙන කුණු රොඩු කොළ කෑලි ඒ සියල්ල බලහින්න එපා. කවුද දැන් මේ කාගෙන්ද වැටුනේ කියලා තම තමන් එකතු වෙලා ඒ ටික එකතු කරලා ඒක පැත්තකට දාන්න නැත්නම් බෑග් එකට දාන්න. කුණු කසල දැමීමෙන් සම්පූර්ණයෙන් වළකින්න මේ ක්‍රීඩා පිටිය පොදු ක්‍රීඩා පිටියක්. අද අපිට මෙන්න තවත් চিරාත් කාලයක් මේක ඉන්න කට්ටියට උවමනා වෙනවා ඕනි වෙනවා ප්‍රයෝජන ගන්න වෙනවා. ඒ නිසා ක්‍රීඩා පිටිය පිරිසුදු තබන්න සියල්ලම උනන්දු වෙන්න උත්සාහ කරන්න සියල්ල උපදෙස් දෙන්න පොඩි ළමයින්ට උනත් එහෙම තමයි කියලා දෙන්න කාබීව දේවල් විසිකලා යන්න එපා. එක තැනකට නැත්තම් කුණු කසල දාන්න පුළුවන් භාජනයට වේවත් කරන්න කියලා අවධාරණයෙන් දැනුම් දෙනවා. ඒක ඒ විදිහට පිළිපදින්න ඉල්ලා සිටිනවා. මොකද ආදර්ශ ක්‍රියාවෙන් පෙන්වන්න හොඳ අවස්ථාවක් තමයි මේක. ඉහළට ඇදී යන පන්දුව රැකගැනීමට උත්සාහ කරන ක්‍රීඩකයෙක් සාර්ථක වෙනවා. ඉතාමත් පහසුවෙන් රැක ගන්නවා. මම හිතන්නේ ෆස්ට් ලීන් ක්‍රීඩකයා අංක 42 ලකුණු මම හිතන්නේ තාමත් ලකුණු 3යි 99 කණ්ඩායම සාර්ථක පිතිකරමේ යෙදෙන්නේ මම හිතන්නේ අසාර්ථකයි ආරම්භක පිතිකරුවන්ගේ ලකුණු තවමත් 3ක් ලෙස සනිටුවන් වෙනවා ලකුණු පූර්වයේ. මම අංක 7 ආෂාඩ් ක්‍රීඩකයා දෙවන ඕවරේ යමි සදා සූදානම් වෙනවා.
අංක 7 ක්‍රීඩකයා පන්දු වෙන සූදානම් ප්‍රාර කෙල කරනවා ලකුණකට සඳහා පැතිවුමා කරන ක්‍රීඩකයන් එක් ලකුණ දෙවෙනි ලකුණත් ලබා ගන්නවා සාර්ථකයි. ලකුණු දෙකක් සම්පූර්ණ කර ගන්නවා. මම හිතන්නේ විනිසුරු දැවී ගිය ක්‍රීඩකයට දැනුම් දෙනවා. ලකුණු 4යි විකට්ටුවයි සාර්ථක වෙනවා පන්දු යවන්න. තුන්වන ඕවර ආරම්භ කිරීම සඳහා අංක 12 ක්‍රීඩකයා සූදානම්. අසාර් ක්‍රීඩකයා සූදානම් පන්දු යැවීම සඳහා පිතිකරු සූදානම් වෙනවා. මම හිතන්නේ මේ ඉක්මනින් ආරම්භ කරන්න මොකද කාලගුණය දෙකම අපිට වටිනවා මේ අවස්ථාවේදී. කාලය අපතේ යවන්න එපා. ක්‍රීඩකයන් ඉක්මනින් පැතිවමාරු කරගන්න ඒ වගේ පන්දුවේ මාරු කිරීම ඉතා ඉක්මනින් කරගන්න ලෙස ඉතා ඉක්මනින් නායකයන් වෙත ඉල්ලා සිටිනවා. සාර්ථක වෙන්නේ මම හිතන්නේ ක්‍රීඩකයා මේ අවස්ථාවේ දැවි යනවා. කෙලින්ම විකට්ටුවේ වැදී දැවි යනවා ක්‍රීඩකයා. අංක 12 ක්‍රීඩකයා සාර්ථක වෙන අසාර් ක්‍රීඩකයා. මම හිතන්නේ ක්‍රීඩා පිටියේ මීට වඩා ඉක්මන් වුණොත් අපිට හොඳයි. කාලයේ වේලාව ඒ වගේම කාලගුණය අපිට විශ්වාස තබන්න බෑ. ඒ නිසා ඉක්මනින් මේ ක්‍රීඩා තරඟය අවසන් කරන්න ඕනේ. අද දවසේ තරඟ 19ක් අවසන් කළ යුතුයි. ඒ නිසා ඔබගේ සහයෝගය ලබා දෙන්න. ඉතා ඉක්මනින් යොසුලුව මේ ක්‍රීඩා අවසන් කිරීම සඳහා ඉනිම අවසන් කිරීම සඳහා ඔබගේ ඉහළම සහයෝගය ලබා දෙන්න සිතාම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා ක්‍රීඩා නායකයන්ට.
போட்டி தொடர் 11வது போட்டியாக இன்றைய தினம் இடம்பெற இருக்கின்ற போட்டி. முதலாவது ஓவரின் முதலாவது பந்து வீசப்பட்ட நிலையில் அது அகலப்பதாக கணிக்கப்படுகிறது. தங்களுடைய முதலாவது ஓட்டத்தினை 2005ஆம் ஆண்டு இப்போது பெற்றுக்கொள்கிறார்கள். அடுத்த பந்தினை வீசுவதற்காக பந்து வீச்சாளர் பிரதான மத்தியஸ்தனை கடந்து வீசப்படுகின்ற பந்து நேரடியாக விக்கெட் காப்பாளருடைய வசமாயிருக்கிறது. නැවතත් මෙම නිවේදනය 2004-92 කණ්ඩායම දෙන මෙම අවසන් නිවේදනය කාසිය වාසී උරගා ගැනීම සඳහා මෙම ස්ථානට වාර්තා කරන්න 2004-92 කණ්ඩායම් දෙක. அடுத்ததாக 2002 மற்றும் 1992 ஆகிய அணிகளினுடைய தலைவர்கள் அழைக்கின்றோம் நாணய சுழற்சியில் பங்கெடுப்பதற்காக. மீண்டும் அந்த அறிவித்தல் 1992 2004 ஆகிய அணிகளினுடைய தலைவர்கள் அழைக்கின்றோம் நாணய சுழற்சியில் பங்கெடுப்பதற்காக. தொடர்ந்து நாங்கள் போட்டிகளுடைய கவனத்தை செலுத்த இருக்கின்றோம். 2005ஆம் ஆண்டு அணியினர் தற்போது திருப்பத்தாடி வருகின்ற சந்தர்ப்பத்திலே தங்களுடைய முதலாவது 2 ஓட்டத்தினை பதிவு செய்து தற்போது மணிக்கவும் ஒரு ஓட்டத்தினை பதிவு செய்து இப்போது திருப்பத்தாடி வருகிறார்கள். இன்னும் ஒரு உயர்த்தப்பட்டிருக்கின்றது. அழகான ஒரு பிடியெடுப்பு, ஒரு லாபகரமான ஒரு பிடியெடுப்பு எல்லைக்கோட்டு கருகாமையிலிருந்து ஃபைம் அவர்களுடைய கரங்களின் மூலமாக அந்த பிடியெடுப்பு தங்களுடைய முதலாவது விக்கெட்டினை இப்போது இழந்திருக்கிறார்கள். ஒரு விக்கெட் அங்கு பதிவு செய்யப்பட்ட நிலையில் ஒரு ஓட்டம் பதிவு செய்யப்படுகிறது. முதலாவது ஓவரின் 2 பந்துகள் வீசப்பட்ட நிலையில் மணிக்கவும் 3 பந்துகள் வீசப்பட்ட நிலையில் நடப்பு சாம்பியன் நடப்பு சாம்பியனாக வெற்றி கிண்ணத்தினை கடந்த 2 ஆண்டுகளை வெற்றியினை பதிவு செய்திருக்கின்ற அணி தற்போது துடுப்படுத்தாடி வருகிறார்கள். 2005ஆம் ஆண்டு அணியினர் நடப்பு சாம்பியனாக இப்போது உயர்த்தப்பட்ட பந்து ஒரு 6 ஓட்டமாக கணிக்கப்படுகின்றது. பிரதான மத்தியஸ்தனுடைய சமீட்சைக்காக அணியுடைய மொத்த ஓட்ட எண்ணிக்கை 7ஆக பதிவு செய்யப்பட்டிருக்கிறது. அணியினுடைய மொத்த ஓட்ட எண்ணிக்கை 7ஆக பதிவு செய்யப்பட்டிருக்கிறது. அணியினுடைய மொத்த ஓட்ட எண்ணிக்கை 7ஆக பதிவு செய்யப்பட்டிருக்கிறது. இப்போது காலை வேளையில் சென்ற மின்சாரம் மீண்டும் வந்திருப்பது எங்களால் பார்க்கக்கூடியதாக இருக்கிறது. எனவே சரியான முறையில் இந்த சவுண்ட் சிஸ்டத்துக்கு அதனை பதிவு செய்து தருமாறு எங்களுக்கு நாங்கள் அன்போடு கேட்டுக்கொள்கின்றோம்.